ඇත්තටම අද රටේ තියෙන තත්ත්වය දිහා බැලුවම දේශපාලන ආර්ථික ඒ අර්බුදයට අමතරව අපි විශාල ආහාර අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. මේක තාමත් දරුණු තත්ත්වයක තියෙන්නේ. මේකට විසඳුම් සෙවීමට අද වර්තමාන රජය විවිධ ක්‍රියාකාරකම් කරගෙන යනවා. අපි ඉතිහාසයේ ඉඳලා බැලුවොත් එහෙම මේ වගේ අර්බුදයකදී රජයන් විසින් ගත්ත තීරණ මොනවද කියලා බැලුවොත් එහෙම අපි දන්නවා 1965 තිබුණු රජයත් වගා සංග්‍රාමයක් කියලා පටන් අරගෙන ඒ අර්බුදයට විසඳුම් සොයන්න උත්සාහ කරා. එතෙන්දී රජය වැඩියෙන්ම උත්සාහ කරේ පුජ්‍යලිකංශයේ සහයෝගය ගන්න මේ භෝග නිෂ්පාදනය නැත්නම් ආහාර නිෂ්පාදනය වැඩි කරන්න. හැබැයි ඒකෙදී අපි දැක්කා ඒකට සම්බන්ධ වුණ පුජ්‍යලිකංශය 100%ක්ම අවංකව ඒකට සහභාගී වුණු බවක් පේන්න තිබුණේ නැහැ. ওই වැල්ලවාය තනමල්ල පැත්තේ ඉඩම් සෑහෙන ප්‍රමාණයක් බෙදලා දුන්න පුජ්‍යලිකංශයට වගා කටයුතු කරන්න. නමුත් ඒ ඉඩම් වලින් ඒගොල්ලෝ ප්‍රයෝජන ගත්තට ඒ වගේම රජයෙන් දුන්නු රේගු බදු නිදාස් වාහන ගෙන්න ගත්තට වගා සංග්‍රහයටම සක්‍රියම දායක වුණේ නැහැ. ඒ කියන්නේ අපට එතෙන්දි පේනවා පුජ්‍යලිකාංශයේ සහභාගීත්වය 100%ක් අවංකද කියන එක අපට නැවත හිතන්න වෙනවා. ඊගවට 1970-77 කාලේ ඒත් රට විශාල ආහාර අර්බුදයකට වුණා. එතෙන්දී ඒවකට පැවති රජය මේ 5 අවුරුදු සැලැස්මක් කියලා හදාගෙන ඒකෙදි රටේ කුෂ්කාර්මාන්තය දිනු කරන්න සෑහෙන උත්සාහයක් කරා. ඒකෙදි වැඩිම දායකත්වයේ සැපුවේ රාජ්‍යාංශය. හැබැයි ඒ අවුරුදු ගාන සාමාන්‍යයෙන් 75-76 වෙනකොට ඒ රාජ්‍යාංශයේ දායකත්වයේ නියම ඵල ප්‍රයෝජන අපට ලබා ගන්න බැරි වුණා. එතෙන්දී ඇත්තම රටේ ඉතාමත් දුක්ඛිත තත්ත්වයක් ඇති වුණා. අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය වශයෙන් ඉන්න කාලේ හොස්ටල් එක වටේ සෑහෙන පිරිසක් එකතු වෙලා ඉන්නෝ කාපු ඉඳුල් එකතු කරගෙන කෑමටත් ඒගොල්ලෝ ගෙවල් වලට අරන් යන්නත්. අන්න ඒ වගේ ඉතා දුක්ඛිත තත්ත්වයකට පැත්තුණා. ඒ ආහාර නිෂ්පාදන වැඩසටහන අසාර්ථක වීම නිසා කට්ටියට මතක ඇති ඒ කාලේ ආහාර නිෂ්පාදනය කරත් මිරිස් පොළු කියලා දාලා තිබුණා. හාල් පොළු කියලා දාලා තිබුණා. එක ප්‍රදේශයකින් ඉඳලා තවත් ප්‍රදේශයකට ආහාර ප්‍රවාහනය කිරීම සීමා කරලා තිබුණා. අන්න ඒ වගේ ගත්ත සමහර ක්‍රියාදාම වලින් රජයේ ප්‍රතිපත්ති වලින් ආහාර නිෂ්පාදනයේ කිසිම දායකත්වයක් ලැබුණේ නැහැ. අදත් ඒ වගේම ආහාර අර්බුදයට පත් වෙලා තිනවා. අද අපට පේනවා රාජ්‍යාංශය සහ පුජ්‍යලිකාංශය දෙගොල්ලම එකතු වෙලා තමයි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. මේක ඉතා හොඳ දෙයක්. අතීතයේදී පුජ්‍යලිකාංශයේ දායකත්වය එච්චරම ලැබුණේ නැති වුණත් ඊගාවට 77 කාලේ රාජ්‍යාංශයේ ක්‍රියාකාරකම් වලිනුත් උපරිම ප්‍රයෝජන නොලැබෙන හින්දා මේ අවස්ථාවේදී රාජ්‍යාංශයේ සහ පුජ්‍යලිකාංශ දෙගොල්ලම එකතු වෙලා රටේ ආහාර ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මම කියන්නේ ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. රාජ්‍යාංශයෙන් රාජ්‍ය නායකයින් සහ දේශපාලඥයින් විවිධ කටයුතු කරමින් මේ දෙගොල්ල එකතු කරගෙන ආහාර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. මේක තමයි වියුත්තේ. හැබැයි මට පේනවා මේකට අනිත් දෙකුත් දේශපාලන පක්ෂ ඒ කියන්නේ විරුද්ධ දේශපාලන පක්ෂවල කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. හැබැයි රටක මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනකොට රටේ ආර්ථිකය සහ ආහාර සුලභතාවය ඉතාමත් පහත් අඩට වත්ලා තිනකොට රාජ්‍යාංශයේ පුජ්‍යලිකාංශය වගේම විවිධ දේශපාලන පක්ෂත් මේ ප්‍රශ්නේ විසඳන්න දායක වෙන්න ඕන. එහෙම දායක වීමක් දකින්නේ නැහැ. ඒක ඉතා දුක්ඛිත තත්ත්වයක්. හැබැයි රාජ්‍යාංශය සහ පුජ්‍යලිකාංශය අතීතයේදී ඒගොල්ලගේ දායකත්වය දිහා බැලුවම මේක අපට එච්චර සන්තෝෂ වෙන්න බෑ. ඒකින්ද මේ අලුත් වැඩසටහනේදී මේ දෙගොල්ල කරන එකේ ඒගොල්ලගේ ක්‍රියාකාරකම් ඒගොල්ලගේ දායකත්වය අපි අගයීමට ලක් කරන්න ඕන. ඒ වගේම පසුබිම විපරමක් මොන අංශයෙන් හරි කරන්න ඕන. එහෙම කරොත් තමයි ඇත්තටම මේ පුජ්‍යලිකාංශය සහ රාජ්‍යාංශය පොරොන්දු වෙන කියනවයි කියලා කරනවයි කියලා කියන දේවල් ඇත්තටම බිම් මට්ටමේ
ඒ වගේ ග්‍රාමීය මට්ටමේ සහ ආයතන මට්ටමේ ඒව ක්‍රියාත්මක කියලා බලන්න පසු විපරමක් කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නොකරොත් එහෙම අතීතයේ අපි ලැබපු අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා මේ රජය ඒ වගේම ඒකට අදාළ අමාත්‍යාංශ වලින් මේකේ ප්‍රගතිය නිතරම නිරන්තරයෙන්ම පසුවිපරම් කරමින් මේක සමාලෝචනය කරොත් මේකේ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. ඒක නිසා රජයේ යුතුයකමක් තියෙනවා මේ දෙගොල්ලගේ එකතු වෙලා කරන මේ ප්‍රවාදන කටයුතු වෙනවද කියලා මොනිටර් කරලා හොයලා බලන එක. එහෙම කරොත් අපිට හිතෙනවා අපිට හිතා ගන්න පුළුවන් රටේ මේ පවතින ආහාර අර්බුදයට ඉතා හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.